මුන් ඔය වර්තමානයේ ගැන කතා කරන එක කැරියේ අඩු ගානේ ඕෂෝතුමාවත් පිළිගන්නවද ඇවිල්ලා එන්ලයිටන් වෙලා කියලා අඩු ගානේ මාස්ටර් සිරිවර්ධන එහෙම නැත්නම් වෙන ඉන්දියාවේ තවත් මේ මාස්ටර්ස් ඉන්නවා එක අඩු ගානේ ක්‍රිෂ්ණමූර්තිවත් අඩු ගානේ පිළිගන්නවද ඇවිල්ලා මුන්ට එහෙම කෙනෙක්වත් එන්ලයිටන් වෙලා කියලා බලන්න බැරි කැරියෝ අපිට වර්තමානයේ ඉන්නේ කොහොමද කියලා උගන්වනවා ඇවිල්ලා මුන් දිහා බලන්නකෝ ඉතින් වර්තමානයේ ඉන්නේ කියන උන් තමයි අද සංඝෝ ටිකක් එකතු වෙලා ඇවිල්ලා කොහෙද ටිකක් එකතු වෙලා ඇවිල්ලා කෑ ගහන්න ඇවිල්ලා උන් වර්තමානයේ ඉන්නේ හොඳයි ඔයාට රැවටෙන්න එපා ඇවිල්ලා just simply words විතරයි ඇවිල්ලා වචන විතරයි දැනුම විතරයි ඇවිල්ලා එතන උන් දන්නේ යන්නේ පොල් දැවුවම පල්ලේ පොල් මල්ලේ පොල් කියන දේ කරනවා කොහෙද යන්නේ පොල් මල්ලේ පොල් කියන එක තමයි ඔය සංගය්‍ය ටික ඔය පූජකයෝ ක්‍රිස්තියානි ආගමේ උන් ගත්තත් ඉස්ලාම් ආගමේ උන් ගත්තත් හින්දු ආගමේ උන් ගත්තත් බුද්ධ ආගමේ උන් ගත්තත් ඔය කැරියෝ හතර දෙනාම ගත්තම එකම මල්ලේ ඉන්නේ don't go to them අහන්න යන්න එපා උන්ගේ ප්‍රශ්න උන්ගේ ළඟට යන්න එපා තවදුරටත් උන්ගෙන් ප්‍රශ්න අහන්න යන්න එපා උන් ඇවිල්ලා බංකොලොත් themselves ඇවිල්ලා උන්ව බංකොලොත් වෙලා තියෙන ඇවිල්ලා එතන උන් මෙතෙක්කල් කියපු දේවල් සම්පූර්ණයෙන් අයින් කළා දාන්න what present moment එකේ ඉන්නවා කියලා කියන්නේ ඇවිල්ලා දැන් ඔයා ඇත්තටම බැලුවොත් ඔයාට ඊයේ ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. එහෙනම් හෙට ඉන්න පුළුවන්ද? හෙට නෑනේ ඒක ඇවිල්ලා නෑනේ. ඉන්න බෑ. එහෙනම් දැන් ඔයා කොහෙද ඉන්නේ? දැන් ඉන්න තැන නෑ මට හිතෙන්නේ. ඒ ඉන්නේ ඔයා present moment එකේ ඉන්නේ. ඔයා ඉන්නේ දැන් ඉන්න ඕන තැන ඔයා ඉන්නේ. ඔයා ඉන්න ඕන තැන already ඉන්නවා ඇවිල්ලා. ඒක තමයි අපි දකින්න ඕනේ ඇවිල්ලා අපි අපේ ඔළුව ෆක්ට් අප් කරලා තියෙන පොඩි කාලේ ඉඳලම ඇවිල්ලා අපේ ඔළුව කාලා තියෙන මේ ආගම්කාරයෝ ඇවිල්ලා ඔයා already ඉන්න ඕන තැන ඉන්නවා ඇවිල්ලා simply මේක රියලයිස් කරගෙන ජීවත් වෙන්නයි කියන්නේ මේ ආගම්කාරයෝ ඔළුව අර ඒසොග්ගේ ලස්සන කතාවක් තියෙනවා සෙන් වලත් ඒ කතාව පාවිච්චි කරන ඇවිල්ලා සැකරල්ලාගේ කකුල් තියෙනවා 100ක් විතර ඇවිල්ලා කකුල් 100ක් තියාගෙන තමයි ආ උදේට ගමන් කරනකොට උදේට වෝක් එකකට යන සැකරල්ලා කියන එක දැක්කලා තියෙනවනේ ඇවිල්ලා. එයා මෙහෙම හරි බිත්තියයි නේ මේ වගේ මිදුළු අතු ගන්නකොට එහෙම වල දැක්කලා තියෙනවා සැකරල්ලා කියන කළු ඇඟක් තියෙන කෙනා එයා කකුල් 100ක් විතර තියෙන මෙහෙම ඇවිදගෙන යනවා ඇවිල්ලා. ඉතින් ගොබ්බෙක් ඉඳගෙන පැත්තකට වෙලා ගොබ්බෙක් මේක දකින්න මේ සැකරල්ලා ඇවිදගෙන යන දවස් කීපයක් ගොබ්බෙක් පස්සෙන් කියලා ගොබ්බේ බැලුවම පස්සේ උට කකුල් හතරේ තියෙන්නේ මෙයාට තියෙනවා ඇවිල්ලා කකුල් 100ක් විතර එහෙන ගන්නත් කකුල් දිනවා පසල් එකක් වෙනවා ප්‍රශ්නයක් වෙනවා කොහොමද මේ කකුල් 100 මෙයා මැනේජ් කරගන්නේ තියාගන්නේ කියලා ඇවිල්ලා ප්‍රශ්නයක් අහන්න හිතනවා ඇවිල්ලා අංකල් ඔව් මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද ඔව් මොකක්ද ප්‍රශ්නේ සැකරලා අහනවා ගොබ්බයාගෙන් ගොබ්බේ අහනවා ඔයා මේ කකුල් 100ක් මම දැකලා නැහැ කාගවත් තියෙනවා කකුල් 100ක් තියෙනවා අංකල් ඔයා කොහොමද කකුල් 100ම එකට එකක් වදින්න නැතුව එකට එකක්වත් ගෑවෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව ඔයා කොහොමද රිලැක්ස් එකේ කිසිම වැඩක් කිසිම ගානක් නැතුව ඇවිදගෙන යන්නේ කකුල් 100ක් මෙහෙම මැනේජ් කරගෙන ඔයා මේ කකුල දෙතෙන් තියන්න ඕනේ මේ කකුල තියලා මේ කකුල තියන්න ඕනේ ඒ කකුලෙන් පස්සේ අර කකුල තියන්න ඕනේ ඔයා කොහොමද මේ 100 මැනේජ් කරගන්නේ අංකල් බැලුවම් පස්සේ අංකල්ට ප්‍රශ්නයක් ඇවිල්ලා අංකල් බලලා තිබුණේ හිතලා තිබෙත් නෑ ඇවිල්ලා ගොබ්බේට කිව්වා පුතා මම ওই ප්‍රශ්නේ ගැන මම හිතලා තිබ්බේ නෑ ඇවිල්ලා මම ඇත්ත වශයෙන්ම කල්පනා කරේ නෑ ඇවිල්ලා මම මේ ගැන මේක වැඩ කරන්නේ කොහොමද කියලා හිතලා බලලා මම ඔයාලට උත්තරයක් දෙන්නම් මම ඇවිදලා බලලා දැන් ඔයා එක මගේ අවධානයට යොමු කරාවිලා මම බලන්න ඕනේ ඒක සැකරලා මොකද කරේ අර කකුල් දෙක කකුල් වැඩ කරන දිහා බලාගෙන යන්න ගිහලා මොකද මේ ඌ තනිකරම රෝල් වෙලා පැටලිලා පෙරලිලා ගිහලා කකුල් ඔක්කොම පැටලිලා තනිකරම ඌට නැති කරදරයක් වුණා ඇවිල්ලා ඒකන අනවශ්‍ය දේවල් ඔළුවට දැම්මන් පස්සේ අර නේචර් එකකින් නැචරලි අර සැකරල්ලා කිසියම් ප්‍රශ්නයක් නැතුව ඇවිදගෙන ගියා එයාගේ ජීවිතේ ඇවිල්ලා. ඒ වගේ ඇවිල්ලා අපිත් ඇවිල්ලා අපි නේචර් එකට අයිති ඇවිල්ලා අනුරුද්ධ. නේචර් එක අපිට අවශ්‍ය කරන දේවල් ඕල්රෙඩි දීලා තියෙන්නේ. අපිට උඩ පනින්න දෙයක් නැහැ අරක කරන්න ඕන මේක කරන්න ඕන කියලා. අර ගොප්පයා සැකරල්ලාගේ ඔළුව කෑවා වගේ මේ පූජකයෝ ටික ආගම්කාරයෝ ටික අපේ ඔළුව කාලා තියෙන්නේ ඇවිල්ලා. ඒ නිසා අපි කකුල් හතර පටලවාගෙන දැන් වැටිලා තියෙන්නේ ඇවිල්ලා. simply ආපහු මේ එකේ අරුන් ගොබ්බෙෝ කියන ප්‍රශ්න ගොබ්බෙෝ කියපු දේවල් ඔළුවෙන් අයින් කරලා කකුල් 100 අරගෙන අගේට ඇවිදගෙන යන්න තියෙන්නේ ඇවිල්ලා. තේරුණාද? නෑ. ඒක නැචරලින්ම අපි ගාව තියෙනවා ඒක මේ
අර වෙන දේවල් ඔලුවට දාගත්ත හින්දා ඒවැ විදියට අපි කෘතිමව හැසිරෙනවා. ඒක අන්න නැත්තම් මේ ඒව අපි නැචරල්ම අපේ ළඟ නැචරලිම ඔක්කොම තියෙනවා. අපි මොනවද දඟලන දෙයක් නෑ. එන්ලයිටන්මන්ට් එක බුද්ධත්වයේ කියන එක ඇවිල්ලා උඩ පැන්නට හම්බෙන්නේ නැහැ. ඒක නේචර් එකේ තියෙන එකක් ඇවිල්ලා. ඒ නිසා නේචර් එක රයිට් ටයිම් එකට ඔයා රයිට් නම්, ඔයා ෆෘට්ෆුල් නම්, ඔයා මෝරලා නම්, ඔයා බුද්ධිමත් නම් ඉල්ලන්න දෙයක් නැහැ. ඔටෝමැටිකලි මේක ලැබෙනවා. ඔයා ඉල්ලලා ගන්න බෑ ඇවිල්ලා. බුද්ධත්වයට හම්බෙන්නේ නැහැ. නිවන බුද්ධත්වයේ කෙනෙක් ඉල්ලුවට එන්නේ නැහැ. ඉල්ලන කෙනාට හම්බෙන්නේ නැහැ ඇවිල්ලා. ඉල්ලන්නේ නැති කෙනාට ඒක හම්බෙන්නේ ඇවිල්ලා. ඉල්ලලා ඔයා දමල ගහලා ගියන් පස්සේ ඉල්ලන්නේ නැති මොහොතක් එනකොට තමයි බුද්ධත්වයේ කෙනෙක් හම්බෙන්නේ. ඒ එන්ලයිටන් විෂන් එක එන්නේ වාට ඒ වාසනාව ඇති වෙන්නේ ඔයා ඉල්ලන එක අයින් කරන්න. ඔයාගේ ලාමක ගතිය, ඉල්ලන ගතිය, හිඟන ගතිය ඔයා ඩ්‍රොප් කරන් පස්සේ තමයි ඔයාට ඒක හම්බෙන්නේ ඇවිල්ලා. ඔයා හිඟන්නේ කියලා ඉන්න තාක්කල් ඉල්ලනකම් ඒක හම්බෙන්නේ නැහැ ඇවිල්ලා. ඒ නිසා ඇවිල්ලා අපි නැචරලි ගියන් පස්සේ ඇවිල්ලා දැන් ගඟක් ගලාගෙන යනකොට ඇවිල්ලා ගඟ කොහොම හරි මහමෝද හොයාගන්නකොට ගඟ කියන එක ගත්තම ඇවිල්ලා ගඟ මහමෝද හොයාගන්න ඇවිල්ලා ගඟට කවුරුත් කියන්න අවශ්‍ය නැහැනේ. ගඟට කවුරුත් කියන්න අවශ්‍ය නැහැනේ මෙහෙන් යන්න කවුරු පූජකයෝ ඇවිල්ලා බණ කියනෝද ගඟට මෙහෙන් හැරෙන්න කියලා. නෑ, ගඟ හොයාගන්නෝ මහමූදට යන. අපිත් ඒ වගේ මහමූද කියලා කියන්නේ ඔබේ එන්ලයිටන්මන්ට් එක, ඔබේ බුද්ධ ඇවිල්ලා. ඒතර අපිත් ඇවිල්ලා මේ නැචරලි මේ අපේ ඔළුවෙන් ඔක්කොම මේ අපේ ඔළු කාලා තියෙන දේවල් ඔළු අයින් කරලා ක්ලීන් කරගත්තා නම්, පිරිසුදු කරගත්තා නම්, සම්මා දිට්ඨියට ආවනම් අපි අගේට ගිහිලා මූදට වැටෙනවා. මොනවත් කරන්න දෙයක් නෑ. කිසිම මහන්සියක් නැතුව ඇවිල්ලා. මහන්සි වෙන්නේ ඇවිල්ලා මේ අරෝනේ දාගෙන ඔළුවෙන් මහන්සි වෙනකොට ඇවිල්ලා. ඒ නිසා රිලැක්ස් එකේ අපිට එන්ලයිටන් වෙන්න පුළුවන් වෙලා. එන්ලයිටන් වෙලා සමාජ ජීවත් වෙන්න පුළුවන්, මනුස්ස ඉදිරි ජීවත් වෙන්න පුළුවන්. මීට වඩා හොඳට ජීවත් වෙන්න පුළුවන් වෙලා. මීට වඩා හොඳට පවුල් කන්න පුළුවන්. මීට වඩා හොඳට දරුවෝ හදන්න පුළුවන් වෙලා. මීට වඩා හොඳ රටක් හදන්න පුළුවන්. මීට වඩා හොඳ දේශපාලන ක්‍රමයක් හදන්න පුළුවන්. මීට වඩා හොඳ රජතුමෙක් හදන්න පුළුවන් වෙලා. බුදු වෙලා ඉතින්. එසා මේ බුදු වුණා කියන එක ඇවිල්ලා ලෝකේ නැති වුණා කියලා හිතන්න එපා. ඒක ඇවිල්ලා මේ එක්කෙනෙක් දෙන්නේ බුදු වෙච්ච නිසා තමයි ඔහොම කියන්නේ ඇවිල්ලා. මොකද එක්කෙනෙක් දෙන්නේ බුදු වෙනවා පස්සේ අපි කම්පියා කරන මුළු එක්කෙනෙක් දෙන්නේ ගේ අතර දාලා ගියා, එක්කෙනෙක් දෙන්නේ ළමයි දාලා ගියා. අපි හිතනවා හැම එක්කෙනාටම ඕක වෙනවා කියලා. හැම එක්කෙනාටම මේක වෙන්නේ නැහැ ඇවිල්ලා. ඒක ඇවිල්ලා එක්කෙනෙක්ගේ ඉන්සිඩන්ට් එකක් හැමෝටම කම්පියා කරන්න යන්න එපා. ගෞතම බුද්ධ ගෙදර දාලා ගියා කියලා ඒක අනිත් හැම බුද්ධටම මැච් කරන්න යන්න එපා. ඒක එක ඉන්සිඩන්ට් එකක් විතරයි ඇවිල්ලා. ඒ නිසා ඇවිල්ලා විවිධ කට්ටිය බුදු වෙලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන කට්ටිය ඉන්නවා වෙන්නේ. තේරෙනවද? මේ ඇත්තටම මාස්ටර් කෙනෙක් කියන්නේ බුදු කෙනෙක්